සල්ෆියුරික් ආම්ලයට සිංක් තහඩුව සහ කොපර් තහඩුව ඇතුල් කරලා බලනවා දැන් විදුලිය නිපද වෙනවද කියලා. බලන්න. ඒ කියන්නේ ලොකු විදුලියක් නිෂ්පාදනය වෙනවා මෙතන. අපි තනු ටිකක් සාන්ද්‍ර වැඩි. ඒක නිසා තමයි මේ ලොකු විදුලියක් උත්පාදනය වෙන්නේ. මිලි ඇමීටරේ කටුව ගොඩක් උත්ක්‍රමණය වීමක් පේනවා. අපි පොඩ්ඩක් බලමු මේක මේ ඇමීටරයකට සම්බන්ධ කළ වයර් කෑලි දෙක ඇමීටරයකට සෙට් කරලා බලමු. කොහොමද විදුලිය උත්පාදනය වෙන්නේ කියලා. ගැල්වනෝමීටරයකට සෙට් කරමු. ගැල්වනෝමීටරයකට ගැල්වනෝමීටරයකට බලන්න. ගැල්වනෝමීටරයකට සෙට් කරත් ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ධාරාව ගලනවා. හරි? ගැල්වනෝමීටරයකට සෙට් කරත් ඊට පස්සේ අපි මිලි ඇමීටරයකට සෙට් කරා. ඇමීටරයකට සෙට් කරා විදුලිය ධන ඍණ අග්‍ර හරියට ඉතින් මිලි ඇමීටරේ පොඩ්ඩක් වැඩනවා නේ. ඇමීටරේ පොඩ්ඩක් වැඩ නැහැ. හරි?